ඔව් නැගිටලා හිතවන කවිය. මේ විගත් අපි ආරාධනා කරමු ප්‍රේමයේ සම්බන්ධ කවියෙන් කොහොමද කියන්න පුළුවන් කියලා මේ කියන්න කියලා ඊට පස්සේ කැමති කෙනෙකුට පොඩි අදහසක් ලස්සන ප්‍රේමණීය අදහසක් දක්වන්න අවස්ථාවක් දෙනවනේ. දෙමු. කියමු එහෙනම්. මතුවී නැගෙන මගේ සිතුවිලි දාමයට හිමිදිරි උදේ සහ මහරෑ යාමයට මම සොයනවා ප්‍රේමය හිත සාමයට නිර්වචනයක් මට තව නෑ ප්‍රේමයට කියුනේ කියමු අපිත් කියනවා දැන් තව ගුරු කරගතොත් හොඳ ගුණයකි ඉවසීමේ එතනත් හොයාගත හැක හදවත සාමේ මතුවේ ලදලියන්ගේ එක එක නාමේ අද අපි වැඩේදිත් හමු විය හැක ප්‍රේමේ සෑහෙන බලාපොරොත්තු වෙවිලා ඉතින් හරි සේම මේ වගේ ප්‍රාර්ථනා කරනවා. ඒකට උත්තරේ කවියකින්ම කොහොම හරි දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. මේ හරි අපි කවුරු හරි සූදානම් වෙනකම් මට විකාර කවියක්ද මතක් වුණා මේ හරි ලස්සනක් දෙකීම. ඔය ඉස්සර හිටියා ඊටාම ලංකාවේ දක්ෂ හිටවන කවියෙක් පියසේන රතුවිතාන කියලා. ඉතින් දවසක් අය මේ මාතලේ පැත්තේ හිටවන කවි මඩුවක එතුමා බොහොම ලස්සනට හිටවන කවි කියනවා. කියනකොට සභාවේ හිටපු තරුණයෙක් එයාට කියන ප්‍රශ්නයක් කවියෙන් ඉදිරිපත් කරාලු මේ පියසේන රතුවිතාන කවියක්. කියලා දෙන්නේ මෙන්න මෙහෙමයි. වට වන්දනා වේගොස් මුණ ගැහිච්ච කටකාරියක් මට වැඩියෙන් පැහිච්ච පිට පිට ලිපි එවයි කඳුලැලි ඉහිච්ච වටහා ගන්න බැහැ පිස්සුව හැදිච්ච. එයාට තියෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරාම දැන් මේ කවියේ තියෙන විශේෂත්වය මුල එලිවෙටක් තියෙනවා නේද? වට වන්දනාවේ අගක් තියෙනවා. ඒ විදිහට උත්තර දෙන්නත් බෑ. එතුමා ක්ෂණිකව නැගිටලා උත්තර දුන්නලු මෙන්න මෙහෙම. වැටකට පය තබා හොඳටම දිරච්ච ගැටවර දරුව පෙම්ගොහරුවේ එරිච්ච ගෙට ගොඩ වෙතක් බාගෙට දොර ඇරිච්ච වටපිට බලයි මිනිහෙක් නම් හැදිච්ච. හරි අපි ප්‍රේමයේ එක පැතිකඩවල් කතා කරන්න යන්නේ තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි පෙම්වත